everyone. අපි අද සිලෝන් කින්ස්මන් බටර්ෆ්ලයි ගාර්ඩන් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒක තියෙන්නේ හරියටම නිගම්බු ඉඳලා කිලෝමීටර් 4-5ක් වගේ කතාන පැත්තට වෙන්න. අපි ලොකේෂන් ඩීටේල්ස් ඔක්කොම දාන්න. අද අපි මේන්ලි ફોකස් කරන්නේ මේගොල්ලෝගේ ගාර්ඩන් එක නම මේගොල්ලෝගේ හොටෙල් එකක් වගේම තව අයිටම්ස් ගොඩාක් තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම ඔක්කොම ඩීටේල්ස් මේ වීඩියෝ එකත් එක්ක ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්නම්. හැමෝම එකතු එකතු. Hi, welcome to Ceylon Kingsman Garden Hotel. මේ තියෙන්නේ සිලෝන් කින්ස්මන් ගාඩන් එකේ මැප් එක. අපේ ගාඩන් එකේ තියෙන ෆීචර්ස් මෙතන මෙන්ෂන් කරලා තියෙනවා. ඒ වගේම අපේ ගාඩන් එක අකර 2ක වට් ප්‍රමාණයක් ව්‍යාප්ත වෙලා තියෙනවා. අපිට දැක් ගන්න පුළුවන් අපේ ගාඩන් එකෙන් සහ අපේ ඒරියා එකේ වාර්තා වුණු අපි කැප්චර් කරගත්ත රියල් ෆොටෝස් තමයි මේ තියෙන්නේ. අපේ ගාඩන් එකේ හිටපු බටර්ෆ්ලයිස්ලා ඇත්තටම අපේ ගාඩන් එකේ ශ්‍රී ලංකාවේ ජාතික සමනලයා සියොත්පියා කියන බටර්ෆ්ලයි වාර්තා වුණා. මේ තියෙන්නේ අපේ බටර්ෆ්ලයි පාත් එක. මෙතනින් තමයි අපේ ස්ටාර්ට් එක ගන්නෙ අපේ ගාඩන් එකේ. ඔයාලට පේනවා අපේ මෙතන ෆෘට් ප්ලාන්ට්ස්, නෙක්ටරින් ප්ලාන්ට්ස්, හොට්ස් ප්ලාන්ට් මෙතන අපි විශේෂ වගා කරලා ප්ලේස්මන්ට් කරලා තියෙනවා. මෙතන අපි ෆෘට් ප්ලාන්ට්ස් විදිහට අඹ, වෙරළු, කාමරංකා වැනි පළතුරු, ශාක, මැඩියවැල් ආයුර්වේදයේ වෛද්‍ය විද්‍යාවේදී ඉතා වැදගත් ශාකයක් සහ සමනලට හොට්ස් ප්ලාන්ට් එකක් විදිහට තමයි අපි මේ ශාකය අපේ බටර්ෆ්ලයි පාත් එකේ ප්ලේස්මන්ට් කරලා තියෙන්නේ. මේක ඇත්තටම වාත රෝග, අස්ථි සහ ආතරයිටිස් වගේ රෝගවලටද සහ සමේ රෝගවලට මේ දඬු කොළ භාවිතා කරනවා. මෙතන අපි සයිඩ් එකක් කියන්නේ අපේ බටර්ෆ්ලයි පාත් එකේ එක සයිඩ් එකක් අපි යූස් කරලා තියෙනවා අපේ ෆෘට් ප්ලාන්ට්ස් ප්ලේස් කරන්න. අපි ෆෘට් ප්ලාන්ට්ස් මේ සයිඩ් එකේ මේ ප්ලේස් කරලා තියෙනවා වගේම අපේ ගාඩන් එකේ දෙපැත්තේ නෙක්ටරින් ප්ලාන්ට්ස් ප්ලේස් කරලා තියෙනවා. ඒ වගේම ෆෘට් ප්ලාන්ට්ස් අතර මැද අපි සමනල්ලුන්ට අවශ්‍ය හොස් ප්ලාන්ට් තියෙනවා. ඒ හොස් ප්ලාන්ට් ප්ලේස්මන්ට් කරලා තියෙනවා. අපේ ගාඩන් එකේ අපි ප්ලේස් කරලා තියෙනවා බටර්ෆ්ලයිලා ඇග්‍රෙසිව් වෙන
plants. ඒවා සාමාන්‍යයෙන් butterfly garden වල තමයි ගොඩක්ම දැක ගන්න පුළුවන්. සාමාන්‍ය commercially මිලදී ගන්න ඇත්තටම ගොඩක් අමාරුයි සහ අඩුයි. ඔයාලට පේනවා ඇති මෙතන ගොඩක් butterfly ලා aggressive වෙන plants අපි place කරලා තියෙනවා. host plant එකක් විදිහට අපි ගන්නේ ඇත්තටම butterfly ගේ මව් ශාකය කියලා කියන්නේ. butterfly ලගේ ඇත්තටම ගොඩක්ම දන්නේ butterfly කියන stage එක විතරයි. butterflies ලට stage 4ක් තියෙනවා. egg, larva කියන්නේ caterpillar stage එක. pupa කියන්නේ chrysalis කියන stage එක. pupa කියන stage එකේදී butterfly ඇත්තටම ඉන්නේ වේලිච්ච කොළයක් වගේ පොඩි කෝෂයක් ඇතුලේ. ඊට පස්සේ තමයි immature butterfly කෙනෙක් වෙන්නේ. මේ host plant කියන්නේ stage වලට අදාළව කියන්නේ butterfly කෙනෙක්ගේ egg stage එක තියෙන්නේ එක ශාකයකට එයාලා ප්‍රිය වෙනවා. ඊට පස්සේ එයාලා caterpillars විදිහට වර්ධනය වෙද්දී එයාලා වෙන plant එකකට යනවා. ඒ වගේ එයාලා කාලාන්තරණය කරන බටත්තු කොට්ටාසයක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් තෝර කියන ශාකයේ හැදෙන බටර්ෆ්ලයි කෙනෙක් තමයි ලෙමන් එමිරේට් කියන බටර්ෆ්ලයි. එයාගේ මුළු ජීවන චක්‍රයම තොර කියන ශාකයෙන් තමයි එයා හැදෙන්නේ. අපේ ෆෘට් ප්ලාන්ට්ස් විදිහට අපි උගුරැස්ස කියන්නේ ඇත්තටම හොස් ප්ලාන්ට් එකක්. අපි බටර්ෆ්ලයි ලගේ හොස් ප්ලාන්ට් එකක් විදිහට තමයි අපි මේ ගාඩන් එකේ තියලා තියෙන්නේ. ඇත්තටම උගුරැස්ස කියන්නේ පළතුරක්. ඒත් එක්කම සැපතිරිලා, වෙරළු, පුස්බේරියා ශාකත් අපි අපේ ගාඩන් එකේ ප්ලේස්මන්ට් කරලා තියෙනවා. ඒ වගේම හොස් ප්ලාන්ට් එකක් විදිහට නාරන් තියෙනවා. පුස්බේරියා කියන්නේ ඇත්තටම ලංකාවට ආවේනික නේටිව් ප්ලාන්ට් එකක්. මේක ඇත්තටම ඖෂධීය වශයෙන්ද ඉතා වැදගත් ශාකයක්. ඒ වගේම මේක කුඩා පළතුරක් තමයි හැදෙන්නේ. මේක හොස් ප්ලාන්ට් එකක් විදිහට අපි ගාඩන් එකේ මේන්ටේන් කරනවා. බටර්ෆ්ලයි පාත් එකේ අපි තනින් තැන මඩ වගුරු වගේ පොඩි පොන්ඩ්ස් හදලා තියෙනවා. ඇත්තටම බටර්ෆ්ලයි කෙනෙක් ඒ තැනට යන්නේ දවල් කාලේදී යාලට ඇත්තටම ආහාර අඩු වෙනවා. ඒ වගේම රස්නෙත් වැඩි වෙනවා. ඒ වගේම යාලගේ ශක්තිය අඩු වෙනවා. ඒ වගේ වෙලාවට බටර්ෆ්ලයිලා මඩ වගුරු වල තියෙන මිනරල්ස් එයාලා ආහාරයට ගන්නවා. මේ පළතුරක් අපි මේක දන්නේ ඇත්තටම පළතුරක් විදිහට අලිගට පෙරගහ දන්නේ. ඒ වුණාට මෙහි කොළවල පොලිෆිනෝල් වැනි ප්‍රතිඔක්සිකාරක සංයෝග තියෙනවා. ඒ හින්දා මේ රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ශ්වසන ගැටලු හා ආහාර ජීර්ණ ගැටලු සඳහා ආයුර්වේදයේ ගොඩක්ම භාවිතා කරනවා. අපි බටර්ෆ්ලයි ගාඩන් එක තුළ මේ ශාකය ගොඩක්ම හොස් ප්ලාන්ට් එකක් සඳහා තමයි ගොඩක්ම යූස් කරන්නේ. සීනියාස් කියන්නේ නෙක්ටරින් ප්ලාන්ට් එකක්. සමනල්ලුන් ආකර්ෂණය කරනවා විතරක්ම නෙමෙයි පරාගණයටත් ඇත්තටම ගොඩක් දායක වෙනවා. සීනියාස් එක අපි ලංකාවේ දන්නේ නැතුණාට ගොඩක්ම ඩයිජෙස්ටිව් ටී එකක් විදිහට යූස් කරනවා. ඒ වගේම කොස්මෙටික් වලටත් ගොඩක්ම භාවිතා කරනවා. ඒ වගේම මේ තියෙන බලුණෙකුටත් ඒවා ඇත්තටම නෙක්ටරින් ප්ලාන්ට් එකක් විදිහට තමයි අපි අපේ ගාඩන් එකේ මේන්ටේන් කරන්නේ. ඇත්තටම හිතනවා ඇති රම්පේ මොකටද ගාඩන් එකේ තියෙන්නේ කියලා. රම්පේ ගන්න කොහොමත් ආහාර සුවඳ සහ රසය වැඩි කරන්නනේ. ඒ වුණාට අපි මේක ගාඩන් එකේ මේන්ටේන් කරන්නේ අපේ ඉන්සෙක්ට්ලට, බටර්ෆ්ලයිලට සහ තවත් කෘමීන්ට වාසස්ථානයක්, ෂෙල්ටර් එකක් ලබා දෙන්න. කුරුඳු කියන්නේ ඇත්තටම අපේ රටට ආවෙනිකු ඉතා වටිනා කුළුබඩු ශාකයක්. ශාකයේ පොත්තු, කොළ මේවා අපි ගෙඩි, කුරුඳු තෙල්, කොස්මෙටික් වලට සහ කුළුබඩු වලට එක්ස්පෝර්ට් කරනවා. ඒ වගේම ලෝකල් මාකට් එකෙත් අපිට දැක ගන්න පුළුවන් දැන් කුරුඳු ප්‍රොඩක්ට්ස් තියෙනවා. අපි බටර්ෆ්ලයි ගාඩන් එකේ මේක බටර්ෆ්ලයිලට වාසස්ථානයක් විදිහට තමයි යූස් කරන්නේ. ඒ වගේම යාලගේ හොස් ප්ලාන්ට් එකක් විදිහටත් අපි යූස් කරනවා.
තිරස්තවාලු. තිරස්තවාලු කියන්නේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ඇත්තටම දේශීය ඖෂධීය ශාකයක්. සාම්ප්‍රදායික වෛද්‍යවලදී ගොඩක්ම මේක රෝගවලට යොදා ගන්නවා. අපි තිරස්තවාලු අපේ බටර්ෆ්ලයි ගාඩන් එක ඇට්‍රැක්ෂන් කරගන්න සහ බටර්ෆ්ලයි කන්සර්වේෂන් එක සඳහා තමයි ගොඩක්ම යොදාගෙන තියෙන්නේ. තිරස්තවාලු වැල් විදිහට එල්ලෙන ශාකයක්. අපේ ගාඩන් එකේ මේ අශෝක ගහ අපි ගොඩක්ම මේ ફોකස් කරලා තියෙන්නේ හොස් ප්ලාන්ට් එකක් වගේම නෙක්ටරින් ප්ලාන්ට් එකක් විදිහට. බටර්ෆ්ලයිලාගේ වාසස්ථානයක් විදිහටත් අපිට මේක භාවිත කරන්න පුළුවන්. ගොඩක්ම මේක ඖෂධීය වටිනාකමක් දෙනවා කාන්තාවන්ගේ සෞඛ්‍යයට. ඒ කියන්නේ හෝමෝන සමතුලිතතාවයට වගේ රෝග සඳහා ගොඩාක්ම භාවිත කරනවා.